කරුණාකරලා අපිව ගෙන්නන්න එපයි කියන කාරුණික ඉල්ලීම මේ වෙලාවේ කරනවා. මට මං කියන එක අහගෙන ඉන්න බෑනේ. හෙට කරුලගස්සව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආනන්ද සරත් කුමාර පාරකට මුල් කරලා තියෙනවා රණවර පිටිය නවත්තනවා නවත්තපන් හෙට එක තිබ්බොත් මම හෙට හවස මට මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා මතක තියාගනින් මම මට ආයේ කියන්නේ මේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කළ තවත් හඬපටයක්. ඔයා ෆෝන් කට් කරුවට කමක් නැහැ මගේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උන්ට කියලා පාරවල් හදවලා අපේ පාරවල් සියරම නතර කරලා මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා කුඩු පට්ටමෙන්ද ගහනවා මම මට ආයේ කියන්නේ නිමල් ලාන්සා මම ගත්ත හැම වාහනයක්ම මම පැද්ද මම විකුණුම් කෙනෙක් නෙමෙයි මම පැදලා හැක් වෙන්න පැදලා ජනතාවට එකෙන් කරන් තියෙන උපරිම සේවය කළා මම ගත්ත හැම වාහනයක්ම මම පැද්ද මම විකුණුම් කෙනෙක් නෙමෙයි මම පැදලා හැක් වෙන්න පැදලා ජනතාවට එකෙන් කරන් තියෙන උපරිම සේවය කළා සටන දේශපාලන වැඩසටහනට එක්වෙමින් සිරස ප්‍රවෘත්ති බලන සංඛ්‍යාව පිළිබඳව විමසූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මීට පෙරද රූපවාහිනී වැඩසටහනකදී පක්ෂයේ සහ පක්ෂ නායකත්වය පිළි නොගන්නා බවට කළ ප්‍රකාශයක් හේතුවෙන් පක්ෂ සමාජිකත්වය පවා තහනමට ලක් වූ අයෙක්. 2016 අගෝස්තු 5 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභා තීරණයක් අනුව සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය తాවකාලිකව අත්හිටු අතර පසුව ඉකුත් අප්‍රේල් 5 වෙනිදාද පක්ෂයේ විනය කමිටුව හමුවට කැඳවනු ලැබුවා. ඔහු විවිධ කරුණු සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් වූ අවස්ථාද බොහෝමයි. 1999 වසරේදී පොලිසියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ චෝදනා මත සනත් නිශාන්ත මහතා 2015 ඔක්තෝබර් 16 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේ ඔහුගේ අපකරුවන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන්. එපමණක් නොව ජනාධිපතිවරණ සමයකදී මැතිවරණ වේදිකාවකට පහර දී අලාබහානි කිරීම හා පුද්ගලයෙකුට බැන තර්ජනය කළ චෝදනා මතද ඔහු අත්අඩංගුවට ගැනුණා. හලාවත ආරච්චි කට්ටුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් දෙපිරිසක් ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියකටද නිශාන්ත මන්ත්‍රීවරයා සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. මීට අමතරව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ නිවාස දෙකකට ගිනි තැබීම සහ ආණමඩුවේ කාර්යාලයට වෙඩි තැබීම. හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතාගේ පුතුණුවන්ට පහර දීම. ප්‍රදේශයේ කප්පම් ගැනීම, ඉඩම් චාවාරම්, රාජ්‍ය නිලධාරීන්ට අවස්ථා කිහිපයකදී සහෝදරයා විසින් කළ පහර දීම සහ බලපෑම් කිරීම. මම දේශපාලනය පටන් ගන්න ඇත්තටම මුලින්ම මගේ ගමෙන් ශිෂ්‍ය කාලෙදී තමයි 1987 එතකොට මම පාසල් ශිෂ්‍යයෙක් හැටියට විශේෂයෙන්ම ඒතිවිච්ච සමාජ ආර්ථික ක්‍රමය ඇතුලේ ජනතාවට යම් පීඩනයක් තිබුණා ඒ පීඩනයට එරෙහිව දේශපාලන ගමනක් ආරම්භ කළා පාසල් සමයේදීම තමයි මේ දේශපාලනය ඇත්තටම පටන් ගත්තේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයට යන්න කලින් 1989 අගභාගයේදී මම අත්අඩංගුවටපත් වෙනවා ඒතර අත්අඩංගුවේ සෑහෙන කාලයක් ඉඳලා තමයි ඊට පස්සේ මට විශ්වවිද්‍යාලයට යන්න ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ. ඒතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ ඇත්තට මේ වෙනකොට යම් දේශපාලන ක්‍රියාකාරීත්වයක් තිබුණේ නැහැ විශ්වවිද්‍යාලය තුල. ඊට පස්සේ මම මැදිහත් වෙලාම ඇත්තටම නව සමාජ අධ්‍යයන කවය දේශපාලන සංවාද වලට මුර පුරන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය අපි ආරම්භ කළා. ආරම්භ කළා දැවැන්ත දේශපාලන කතිකාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුලේ අපි ගොඩනගා ගත්තා. ඊට අමතරව විශ්වවිද්‍යාලයෙන් පිටුනාට පස්සේ පළවෙනි සැනින්ම මම ගාලට ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු වලට ඍජුවම සම්බන්ධ වෙලා එදා ඉඳලා මේ දක්වාම දේශපාලන කටයුතු වල නියැලෙනවා. ඊට පස්සේ මගේ පළවෙනි පත්වීම බාරපත් වෙන්නේ ගුරුපත් වීමක්. ඒතර ඉංග්‍රීසි ගුරුපත් වීමක් ඒකත් මට ගාලේ තමයි ලැබෙන්නේ. මොන ඉස්කෝලේද? මම කිතුලම්පිටිය ආනන්ද පිරිවෙනේ තමයි මුලින්ම වැඩ කරන්නේ. වැඩ කළා ඊට පස්සේ මම වෘත්තීය දේශකයෙක් හැටියට දිස්ත්‍රික්ක ගණනාවක විශේෂයෙන්ම නුවරමම ඊට පස්සේ වරකපොළ ඊට පස්සේ ගාල්ල අම්බලන්ගොඩ ඒ වගේ ස්ථාන ගණනාවකම වෘත්තීය දේශකයෙක් හැටියට ඉංග්‍රීසි භාෂාව උගන්වන්න මැදිහත් වුණා. අපි දන්නවා පුද්ගලයෙක් හැටියට ගත්තට පස්සේ අපි අවුරුදු 200 300ක් ජීවත් වෙන අය නෙමෙයි. අපි අවුරුදු 60ක් 70ක් ජීවත් වෙලා මැරලා යන අය. ඒතකොට මේ සමාජ මහා අකාරුණිකයි කියලා මට ගොඩක් මේ අපි අධ්‍යාපනය ඇතුළේ දැනුණා. මොකද මට උගන්වන්නේ මේ රටේ ජනතාව. උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි වෙන දහඩිය හලන ඒ ජනතාව රුපියල් 1000ක් වියදම් කරනකොට 467ක් ආණ්ඩුවට බදු යන්නේ. ඒ බදු වලින් තමයි මට මිලියන ගණනාවක් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්න මට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්නේ. ඒතර මගේ යුතුයකමක් තියෙනවා මම ලබාගත් දැනුමෙන් පෙරලා ඒ ජනතාවට සේවාවක් කිරීම. ඒතර මම කල්පනා කළා මම ඉස්කෝලේක ඉඳලා නැත්තම් අධ්‍යාපනයේ දීලා මට උගන්වන්න පුළුවන් වෙන්නේ දරුවන් 40කට 50කට නැත්තම් ඒ වගේ පන්ති 10ක් ළමයි 4500කට විතරයි. අපි ළමයි 4500ක්
අපේ දැනුමින් අධ්‍යාපනය ඇතුළ උඩට ගන්න හදනකොට මේ ක්‍රූරතර පාලකයෝ ළමයි 500ක් 1000ක් 2000ක් 3000ක් විශේෂයෙන්ම වලපල්ලට යවන ක්‍රියාවලියක ඉන්නේ. ඒතකොට අපිට අවශ්‍ය වුණා මෙන්න මේ සාතිශය බහුතරයක් ජනතාව දුක් විඳින මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න අපිට අවශ්‍ය වුණා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි සියලු දේවල් කැප කළා මේ පූර්ණ කාලීන දේශපාලන දිවියකට අවතීර්ණ වෙලා අපි මේ කටයුතු කරමින් ඉන්නේ. සාතිශය බහුතරයක් දුක් විඳින මේ සමාජ අර්ථ ක්‍රමය වෙනස් කිරීමේ පරම අධිෂ්ඨානයෙන් තමයි අපි මේ දේශපාලන ගමන නියැලෙන්නේ. දැනට මගේ පවුල් පසුබිම ගත්තොත් මගේ ලොකු අයියා හිටියා යා නැතුණා. ඊට පස්සේ මල්ලි ඉන්නවා යා තේ ෆැක්ටරියක් කරගෙන ඉන්නේ. අක්කා ඉන්නවා යා ගුරු සේවයේ ඉඳලා විශ්‍රාම ගිහින් ඉන්නවා. ඊට පස්සේ මම ඉන්නවා. මම විවාහල් තින්නේ ගින්තොට ප්‍රදේශයෙන්. අතර මේ පවුල ගත්තොත් තනිකරම එක්සත් ජාතික පක්ෂයේ ඡන්දෙ ඉල්ලපු වගේ පවුල් පදනමකින් තමයි බිරිඳගේ පවුල තනිකරම එක්සත් ජාතික පක්ෂයේ යාලා බාප්පල එහෙම එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලපු කට්ටිය දැන් නම් එහෙම නැහැ. සියලුම දෙනා අපිත් එක්ක ළඟම ගණන් දෙනකෙන් ඒ සියලුම පවුල් පිටින්ම වෙනස් වෙලා තියෙනවා. එතකොට මට පුතෙක් ඉන්නවා යා දැන් උසස් පෙළ වාණිජ්‍ය අංශයෙන් අධ්‍යාපනය හදාරනවා. දිනිය 6 වෙනි ශ්‍රේණිය ඉගෙන ගන්න රිපන් බාලිකා විද්‍යාලයේ. ඉතින් අපි හොඳ ජීවිතයක් ගත කරනවා.